හයි යන්නේ මම සෙට් කරලා ඉන්නේ කලින් කරපු රියැක්ට් එකේ හතරෙනි කොටසට. ඒ කියන්නේ අන්තිම කොටස. ඉතින් මේකත් බලලා හොඳට එන්ජොයි කරන්න. ඉතින් මේක තමයි අවසාන කොටස. ඉතින් බලලා ගිහින් එන්ජොයි කරන්න. Whoop whoop, you see the big black, long just everybody better now. ආපරා කියලා ඔන්න ඉතින් හතරෙනි එකත් පටන් ගත්තා. ටීම ලෑස්තිද? ඉක්මන් කරන්න අපිට තව වැඩි වෙලාවක් නැහැ. මාටින් තාම ලෑස්ති වෙලා ඉවර නැද්ද? තාම ලෑස්ති වෙනවා මිස්. මොකද්ද ළමයෝ කරන්නේ? තව ටිකකින් නාට්‍යයක් පටන් ගන්නවා. මේ කවුරු හරි ඇවිල්ලා මාටින්ට මේකප් ටිකක් දාන්න. මල පෙරේතෙක් වගේ මෙතන හිටන් ඉන්නව මෙලෝ මගුලක් කරගෙන නෑනේ. වනසිංහ මිස්. ජොනි ලෑස්ති වෙලා ඉවර. ඒක මොනවා ලැද්දාම දන්නද? ඔව් මිස්. ඒ වුණාට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද්ද ප්‍රශ්නේ? මේ මිස් මගේ කඩුව ගෙදර දාලා ඇවිල්ලානේ. මාරු ඒ මොකද දන්නේ අම්මා කොස් කොටන්නද කඩුව දාගෙන තින්නේ යුද්ධෙ නැති කඩුව කොස් කොටන්නද කඩුව ගෙදර දාලා ඇවිල්ලා අම්මට එළවලු කපන්නද කඩුව ගෙදර දාලා ආවේ නෑ මිස් මං ඊයේ එහා ගෙදර පොඩි එකා බය කරන්න කියලා කඩුවත් අරගෙන එහෙ ගියා මට කඩුව ආපහු අරගෙන එන්න අමතකුණානේ ඒ මොනම ඒ මොකටද පොඩි එකා බය කරන්න අපි ඉස්සරහා ගෙදර පොඩි එකත් මට බය කරන්න කඩුව පොඩ්ඩක් තියලා අමතක කරන්න බෑ මල්ලියා මුලකට එහා ගෙදර පොඩි එකා බය කරන්න ගියේ ඕ මිස් හැමදාම රැට අපේ වැට ගාවට ඇවිල්ලා අපේ වත්තට චූක් කරනවා ඒ මොන බල් වැඩද ඒ කළා තියෙන්නේ බලන්න ඕනේ කළා තියෙන ජරා වැඩ ඊට පස්සේ උදේ අපේ අම්මා මට ගහනවා මල් පැල වලට චූ කරලා කියලා මං ඉතින් කඩුවත් අරගෙන ගියා පොඩ්ඩක් බය කරලා එන්න කියලා කඩුවත් අරගෙන ආපහු තාප්පෙන් පැනලා එනකොට මගේ සරම කඩන් වැන්නනේ ඒ වෙලාවේ කලබලයට කඩුව විසික් කරලා සරමල්ල ගත්තා මට ආපහු කඩුව ගන්න අමතක වුණා මෙන්න වාඩි විපතක් වෙලා තියෙන්නේ අයියෝ බලනවා ඉතින් දැන් කොහොමද කඩුවක් නැතුව රඟපාන්නේ වදකේ අත් දෙක වනවන ගිහින් හරියන්නේ නෑනේ මේ ලිප්ස්ටික් ටිකකුත් ගාමුද පිස්සුද බෝරුවෝ උඹ කලින් බේකරි එකද වැඩ කරේ අනේ මේ බැරි එක ඇයි යකෝ උඹ මේකප් දාලා තියෙන්නේ පාන් හදන්න පෙටි දානවා වගේනේ ඉතින් එහෙම තමයි හොඳට මේකප් දාලා සුදු කරලා ගන්න ඕනේ මට වෙන්නේ බේකරි කියන්න ඕන එකේ මට වෙන්න අම්මා කීමට ඉස්කෝලේ ඇවිල්ලා සුදු කරලා ගන්න යකෝ මෙහෙම සුදු කරොත් එහෙම බලන්න එන මිනිස්සු විතරයි රතුමා මරණින් නැගි අනේ ඉල්ලවිලා කියලා යකෝ තනි කරම එම්බාම් කරපු මිනිහක් වගේනේ අනේ යාළුවනේ මිස් මං එහෙනම් කඩුවක් වෙනුවට පොඩු කකුලක් ගෙනියන්නද ඕ මේ සුපුරගේ ඇති ඒ ගලව පුටු කකුල පළවෙනි ගලව කියන්නේ පුටු කකුල අන්න ඒක ඇති ඉල්ලගන්න පුටු කකුලක් නෙවෙයි අරම්පලයක් මේසලැල්ලක් මග අනේ කුලක් කියනවා මෙතන මිස් ඕකට කඩුවක් මොනිද මන් නැත්තම් කැන්ටිමෙන් පාන් කබන පිහියක් ඉල්ලගෙන එන්නද පිස්සුද ජොනි ගිහින් බලනවා චිත්තසය ළඟ හදපු පරණ කඩුවක්වත් ගන්න නැද්ද කියලා මුන් එක නාට්‍යයක් කරන්න ගත්තට වඩා හොඳයි නිකන් ඉඳියන මඩ සුළඟ මැදින් හිරු නැගෙමින් පවතින මේ උදෑසනේ අපේ රැස්වීමට ආරම්භයක් දෙන්න හදන්නේ ඉතාමත්ම ලස්සන නාට්‍යකින් ඉතින් මේ නාට්‍ය ගැන කතා කරනවා නම් මේ සාරිතා අයියෝ ඕක ගැන පස්සේ කියනවාකෝ මෙතන හිටන් ඉඳලා මගේ කකුල් දෙකත් රිදෙනවා. ඉක්මනට නාට්‍ය පටන් ගන්නවකෝ. පොඩ්ඩක් ඉන්නවා ඉතින්. මාටින් කටවහගෙන ඉන්නවා ළමයට ළමයාගේ වැඩේ කරන්න දීලා. ඉතින් අපි වැඩේ කතා කරන්නේ නැතුව මුලින්ම නාට්‍ය බලමු. මේ 11 B පන්තියේ සිසුන් විසින් ඉදිරිපත් කරන කුණ්ඩලකේසී කතාවස්තුව. ආයුබෝවන් ඔබ සැමටම එකෝමත් එක කාලෙක රජගහ නුවර රාජකීය පවුලක් ඉතාම සතුටින් ජීවත් වූහ. මම දැන් මාටින් යන්න තියෙන මොකද්ද මම වෙන්නේ අටින් යන්න දැන් ඔයාට තියෙන්නේ අඩේ රජුරු වගේ ඇඳගෙන ඉන්නකොට මාර ගැම්මක් නේ තියෙන්නේ සඳුනිත් බලන් ඉන්නවා අම්මට සිරි කැන්ටිමේ ගුණේ අයියත් බලන් ඉන්නවනේ මේ ගුණේ අයියා මම මේ රජුරුවන්ට ඉන්නේ අවශ්‍ය වෙලාවට අනිත් හැමෝටම කරන්න බලන්නකොනේ කොහමද ගැම්මක් නේ මාටින් පිස්සු වැදිලාද බූරෙක් වගේ කෑ ගහන්නේ ඔය නාට්‍ය කරනවා හරියට මාව ඔතනට ගෙන්න ගන්න හදන්න එපා හරි ඉතින් ගුණේ අයියව දැක්කම නොදැක්කා වගේ ඉන්න පුළුවන් ඈ රජතුමනි ඔබ කොහි යන්නද මේ සැරසෙන්නේ මේ ගෑනුන්ට තෝන් නැති දෙයක් නෑ මනුම ප්‍රශ්න තමයි ඌවේ මම මේ යන්න හැදුවේ මේ තරිඳුවා දෙප් කියපන් නක් කවුද යකෝ මේ දෙබ කියා ගන්න පුළුවන් එකක් ගන්න ඕනේ මෙතන පස් ලිව්වේ කියව ගන්න පුළුවන් වචන දාන්න එපයි රෙද්ද නක්ෂාස්ත්‍රාණී මේ මගුල කියන්න බෑ මේ අර තරිඳු රෙද්ද පිටිපස්සින් ඉඳන් කිව්ව තැන දේවියට ඇහුණද අඩේ ඔව් මට ඇහුණ රජතුමනි මං අන්න එහෙට යන්නේ කාරණාවක් ගැන දැනගන්න
අයියෝ මේ යකා මගේ නාට්‍ය කනවා. ලැජ්ජාවේ බෑ. ෂි. රජතුමනි අපේ දූ කුමරියගේ දැන් කල වයසත් හරි නිසා ඇයට සුදුසු කුමාරයෙක් සොයා සරණ පාවා දිය යුතුයි. මොකක් පාවා දෙන්න ඕනි කිව්වා? මොකද්ද දේවියේ කිව්වේ? සරණ පාවා දිය යුතුයි කිව්වේ රජතුමනි අපි කුමරියට සුදුසු කුමාරයෙක් සොයා දිය යුතුයි. ඒ කිව්වේ මට වැටහුනේ නෑනේ. අයියෝ ඒ කිව්වේ බෝරුව දුවව කුමාරයට බන්දලා දෙන්න ඕනි කියලා. ඒකවත් තේරෙන්නේ නැද්ද? ගොම්මී හරකා. උදවතන කියලා එකක්වත් තේරෙන්නේ නැහැ මට. හරි හරි ඉතින් ඕකට කෑ ගහන්න ඕනියේ. අපි දුවගෙනුත් අහලා හොඳ කෙනෙක් බලලා සුදුසු දවසක වෙඩින් එක ගමු. අම්මෝ මාරවීලු තමයි මේ ළමයිනුත් කරන්නේ. අයියෝ ෂික් ප්‍රින්සිපල් සර් හිනත් වෙනවා. අරුපදේකම මේ නාට්‍ය උන් කරනවා. ටික මගේ ලස්සන නාට්‍ය කනවනේ. ඒ නුවර සිටින සියලුම කුමාරවරු කුණ්ඩලකේසී කුමරියෝ විවාහ කර ගැනීමට පැමිණි නමුත් කුමරියේ සියලුම කුමාරවරු ප්‍රතික්ෂේප කළේය. කළේය නෙවෙයිනි කළාය වෙන්න ඕනි. නැත්තම් කළේයද මන්ද? කළේයද කළායද? එන්න බලන්න බඩු. මම කිව්වොත් මී අපි කිව්වොත් මූ එතකොට ඇය කිව්වොත් මේ වනසිංහ මිස් ඇය කිව්වහම කළේයද කළායද? අම්මෝ අරු සිංහල පාඩමක් මෙයා සිරිමලනේ. සිරිමලුත් ඉන්නවා බලාගෙන මේක. සිරිමල් බලාගෙන ඉන්න බලන්න ඕනේ. කරන ඔය ඇස්සේ. මේක නම් මාරාතල් අප්පා. අයියෝ අද නම් මං ඉවරයි. මේ ඔක්කොම බලාගෙන මට ඒක ඊට තරම් මේක වාරාතල්. මුන්ගේ හැටි දැන දැනත් මාත් මෝඩයා වගේ මුන් එක නාට්‍යයක් කරන්න ගත්තනේ. කලාය කියලා එන්න ඕනි. හරි යාළුවා thank you. ප්‍රතික්ෂේප කළාය. දින කුඩුමහලේ වටපිට බලමින් සිටි කුමරියට අඬබෙර හඬක් ඇසුණි. ටාං අඩේ ඉවි තාන්නාංගල් කටින් කෑ ගහන වදේ කොස්ස කරගෙන බලන්න ඕනේ මෙතන මේ වැඩේ. ටාං සුද්දා ඔය ටාං ගක මොන මකුලක්ද කරන්නේ කෑ ගහ. හරියට නිකන් බලු කපුරු දානයක් දෙනවා වගේ. මම කිව්වා නේද සංගීත සර්ගෙන් බෙරයක් ඉල්ලගෙන එන්න කියලා. කෝ බෙරේ? බෙරයක් ඉල්ලගත්තා. මාටින් උදේ බෙරේ උඩ තියලා කොට්ටම්බ ගෙඩියක් තලන්න ගිහින් බෙරේ පැලුවනේ. මම මේකයි කටින් කෑ ගහ යන්නේ. මෙහෙමත් අවුලක් නෑනේ මිස්. නෑ අවුලක් නෑ පුදුම ලස්සනක් තියෙන්නේ. තව හයියෙන් කෑ ගහපන්. ටාන් බැයි නම් ඩෝන් ගාලා කමන්නේ කෑ ගහපන්. කොහොමද දැන් හැමෝම ඉස්සරහම ලැජ්ජ වෙලා ඉවරයි. ජොනි තමසේ කොස්සක් අරගෙන අතු ගන්න යනවද? කඩුවක් හොයාගන්න බැරි වුණා මිස්. ඒ කඩුවක් හොයාගන්න බැරිලා කියන්නේ. ඒකයි මේ කොස්සක් ගත්තේ. කොස්සත් අවුලක්ම නෑ. මූ දැඟලුවොත් දෙන්න පුළුවන් කොස්ස කැඩෙන්න. මං කිව්වයි කියලා හිතාගනින්කෝ. වදකයා යන්නේ කොස්සක් අරගෙන. අම්මෝ දැන්නම් බඩට රිදිනෝ හිනා වෙලාම. කොස්සෙන් ගහලත් දන්නේ හොරාව මරන්න හදන්නේ. කුමක්ද ඒ බෙර සද්දයක් ඇහෙන්නේ? ඕ ෂීට් හැන්සම් කොල්ලෙක්ව නේද අරගෙන යන්නේ? ඔතනම ගෑවා. වැරදුනානේ. මේ කඩවසන් තරුණයෙක්ව නේද මේ මරණයට රැගෙන යන්නේ? පියාණෙනි ඔබ දුටුවදර මරණයට රැගෙන යන තරුණයාව. ඔව් මම දැක්කා. අර තාම අර පිටිපස්සේ රෙද්දස්සේ හැංගිලා ඔළුව දාගෙන ඉන්නේ. අඩේ ගම කනවා මෙයාන. එයානේ. අයියෝ අරු ගම කනවා. ඔව් ඒ තරුණයා තමයි. ඒ සොරෙක්නේ. මගේ සිතේ ඒ තරුණයා පිළිබඳ සෙනෙහසක් ඇති වී ඇත. කෙසේ හෝ ඔහුව මරවෙන් මුදවා ගනු පියාණනි. අප්පෝ අම්මා වගේම තමයි. පුදුම වදයක් දෙන්නේ. දැන් ඉතින් ඔක්කොම වැඩ පැත්තකින් තියලා හොරෙක් බේරන්න ඵලයන්කෝ. අම්මෝ දැන් නම් හිටන් ඉඳලා කකුල් දෙක රිදෙනවා අප්පා. පොඩ්ඩක් ඉඳ ගන්න ඕනි. මොකද්ද? මෙයා දෙයිලගේ සුපිරි ටොපියක්. මේ ලණුවක් පැද්දි තියෙන්නේ. කෝ බලමු. මොකද්ද සද්දයක් එන වැහුනේ? අම්මේ මොකද්ද යකෝ මේ එකපාරටම පත බෑවුනේ. යකෝ මේ අතන හිටවලා තිබ්බ ගහ නේද? කවුද යකෝ මේ ගහකින් රජතුමාට ගැහුවේ? රජතුමාට ගහකින් ගහලා බිමුතක් වෙලා දෙන්නේ මෙන්නසේ කරෙන්න කියන්නේ. රාජපුරුෂේනි ඉක්මනට එන්නෝ. අප්පට සිරි රජතුමා මොකද්ද මේ ගහක් අස්සට වෙලා කරන්නේ? ඇයි දැන් තොට පේන්නේ මං ගහ අස්සේ රිංගගෙන හැංගි මුත්තම් කරනවා වගේද? පේන්නේ නැද්ද යකෝ මාලිගාවට සතුරු ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන්නේ. මේ ස්ක්‍රිප්ට් එකේ තිබ්බත් දන්නේ නැහැ නේ මේක. මෙන්න මේ ගහ අයින් කරපන් ඇවිල්ලා. ගහ ගැට ගහලා තිබ්බ ලණුව ලෙහුණා නේද? මද යොයින් බේරුණා. මේක මේ මොකේ ලණුවක්ද දන්නේ නැහැ නේ. මේ ඉන්නේ වැඩේ කරපු එක. මේ මෙතන තියෙන්නේ.
අනේ මන්ද මොකට තියනවද කියලා. මෙච්චර මේ රත්තුමාට ගහකින් ගහලා යනකම් තොපි දෙන්න අර රෙද්ද පිටිපස්සටලා මොන මගුලක් කරාද? ගහකින් ගහන සීන් එකක් පිටපතේ තිබ්බේ නෑනේ රජතුමනි. ඒ වයින් වැඩක් නෑ. ගිහින් බලාපියේ කවුද මේ නොසන්ඩාල වැඩේ කරපු අදමයා කියලා. අරම ඩයල් එක තමයි. රජතුමනි මං හිතන්නේ සුප්පා තමයි ගහ ගැට ගහලා තිබ්බ ලණුව ගලවලා තියෙන්නේ. මොනවා? වහාම ගිහින් ඕකව මගේ ළඟට කුදලාගෙන එනවා. ඉක්මන් කරලා නැගිටලා අපිත් එක්ක යන්න එනවා. මරු. නැත්තම් කරදර වෙයි. මොකක්ද අනේ ඉඳගත්තා විතරයිනේ. මොනවද ළමයි නෝයි කරන්නේ? කොහොම ඒව පිටපතේ තිබ්බේ නෑනේ. මේ මොකක්ද අනේ කරන්නේ? මාව මොකටද මේ ඇදගෙන ආවේ? මම මේ මහන්සියට පොඩ්ඩක් ඉඳගෙන නින්දියේ. කට වහපිය නොසන්ඩාලයා. රජතුමාට ගහකින් ගහලා දැන් මුකුත් නොදන්න බබා වගේ ඉන්නවනේ. මේ මම ගහකින් ගැහුවා? ඔන්න තදා ප්‍රශ්නේ තියෙන. ගහකින් ගැහුවා කියලා දන්නෙත් නෑ මෙයා. පිස්සුදානේ ගස් වලින් ගහන්න මේ මම ගෝටයින් බරේ. මේ අහපන්කෝ මාටියා කලබල වෙන්න එපා. ලණුව ලෙහිලා නිකම්ම ගහ වැටෙන්නේ නැති. මේ රණ්ඩු ගන්න එක නවත්තලා අපි නාට්‍ය කරගෙන යමුකෝ. ඔන්න මතදා වැඩේ වෙන්නේ. ප්‍රින්සිපල් සර්රුත් බලන් ඉන්නවා. අඩෝ මේ දැන් ඒ ගමන වද ගෙවොත් එනවද රජතුමාට උගන්නන්න? පැත්තකට වෙලා ඉඳපන් පණ්ඩිතයා. මේ තල්ලු කරන්න එන්න එපා. හරියට හරියන්නගේ යන්නේ මාටියෝ බේරෙන්න පැනලා යන්න සමාව ඉල්ලන්න නැත්තම් කණ්ඩායම හම්බානට. මා කියලා බලන්නේ දෙනොම්පට. ඇයි උඹ මොනව කරන්නද? මට සිරි ගැව්වනේ දෙන්නට. මේ අර මේ වට්ටද ඔය එකෙද්දි මේ මෙයා දුවනවන්න. ඇයි උඹ මොනව කරන්නද? ගැව්වන්න දුවනන්න. බට්ටා ඔය කොස් අරගෙන වරෙන්. අනේ කොස්සෙනුත් ගහනවා මේ ගහන මන්ද කොස්සෙනුත් ගහනවා. අයියෝ මොනවද ඔය කරන්නේ? පිස්සු හැදිලාද? අනේ මගේ ලස්සන නාට්‍ය. අන්නේ වනසිංහන් සදා සොත්තිනේ. වනසිංහ මිස්. ඔය කවුරු හරි ඉක්මනට වතුර එකක් අරගෙන එන්න. අඩෝ. අඩෝ මේ බට්ටා කොස්සක් අරන් ආවේ ගහන්නද? ගහන්න නෙමෙයි නරවන්න නරන් ආයේ. නැතුව මේ උඹ හිතුවද අතු ගන්න කියලා? හරි ගහපන්කෝ බලන්න. උඹ එදාට තමයි මේ මාටින් කවුද කියලා හරියට මඳුරගන්නේ. ඒ අඩෝ කොස්සෙන් ගහන්න එපා බං රිදෙනවා. මේ මගේ කන්නඩි දෙක කවුරු හරි දැක්කද? ඒ ගහන්න එපා යකෝ පොඩ්ඩක් ඉඳන් කන්නඩි දෙක හොයාගන්නකම්. මෙලෝ මගුලක් පේන්නේ. අම්මේ කවුද යකෝ මේ වලියසේ පණයවන එක? වෙන්න බ්ලොක් කො වෙන නාටි ඇස්සේ. අම්මෝ අඩේ වෙන්නේ නෑ බඩ ගන්න මේ මොකෙද්ද මේ වචින් එක්ක වගේ අඬාගෙන පෙරාගෙන. යකෝ රජතුමා කියලාවත් බැලුවේ නෑ කොස්සෙන්ම කෙලියනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වීඩියෝ එක වෙන්නේ. ඉතින් මෙයාගේ තවත් වීඩියෝ බලන්න ආසන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් like කරන්න ෂෙයා කරන්න. ඉතින් අපි ගිහින් එන්නම්.